කවුද දන්නේ මෙච්චර ලේසියෙන් පැණිවලු හදාගන්න පුළුවන් කියලා. So welcome to local food series part 2. පැණි බේරෙන රසමලස පැණිවලු මේ විදිහට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මුලින්ම සීනි පැණි එක හදාගන්න ඕනේ. පෑන් එකට සීනි ටිකක් දාලා වතුර ටිකක් දාලා සීනි ටික දිය වෙනකන් රත් කරගෙන ඒකට එනසැලට දෙකක් වගේ දාගන්නවා. ඒකට දෙහි චුට්ටක් දාගන්නවා සීනි පැණි එක කැටි ගැහෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ ඒක පැත්තකින් තියාගෙන පැණි වල මිශ්‍රණය හදාගන්න ඕනේ. බ්ලෙන්ඩර් කප් එකකට ඇඹුල් කෙසෙල් ගිරි දෙකක් තුනක් අරගෙන ඒකට උකු පොල් කිරි ටිකක් එකතු කරලා හොඳට කැලේ නැති වෙන්න බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ මිශ්‍රණය හදාගන්න උඳු පිටි, හාල් පිටි, පාන් පිටි තමයි ගන්නෙ. එහෙම නැත්නම් කඩේ තියෙන තෝසි පිටි පැකට් එකක් උනත් ඔයාලට ගන්න පුළුවන්. මම ගත්තේ තෝසි පිටි එක. ඒකට අපි කලින් හදාගත්ත කෙසෙල් මිශ්‍රණය එකතු කරලා තව පොල් කිරි ටික එකතු කරගෙන මේ වගේ ගොඩක් උකුත් නැති ගොඩක් තියත් නැති බැටර් එකක් හදාගෙන ඒකට බේකින් පවුඩර් තේ හැඳකුත් එකතු කරලා විනාඩි 5ක් තියන්න. තෙල් ටිකක් රත් කරගෙන කලින් අපි හදාගත්ත මිශ්‍රණය පයිපින් බෑග් එකකට දාලා මේ විදිහට රවුමට කරකවලා පැණි වලලු එක හදාගන්න තමයි තියෙන්නේ. රන්වන් පාත්‍ර බැදුනහම කලින් හදාගත්ත පැණි එකේ ටික වෙලාවක් දාලා අරගෙන කන්න පුළුවන්. ඉතින් මේ විදිහට පැණි වලලු හදලා බලන්න හරිම රසයි. ඒ වගේම හරිම ලේසි. අවුරුදු කාලෙට නම් මේ වගේ පැණිවලු ටිකක් කෑවේ නැත්නම් ඉතින් වැඩක් නැහැ.